good morning අපි යන්න හදන්නේ ඇලක් දිගේ යන්න හදන්නේ. අපි යනවා දැන් මේ යාළුවෙක්ගේ ගෙදරට. ඒ පාරේ තමයි ඇල තියෙන්නේ. අද මගෙත් එක්ක ඉන්නවා උතු. hi good morning යන්. දැන් අපි යන් එහෙනම්. හිටම පාර පෙන්නන්නම් මම ඔයාලට යන පාර පෙන්නන්න. hello යාළුවනේ. අපි අපි යන්න හදන්නේ ඇල දිගේ ඇලට අල්ලන්නේ. වේනවනේ සුන්දරත්වයේ ගිතා. ගල් තලාවක් තියෙනවා මේක රෙද්ද දිගේ එන්න යන්න හිතන්නේ. බයින්ද දෙයක් නෑ. ඉවරන්නේ අපි බඩු අරන් ගිහලා තියෙන්නේ. මොන පාරේ වෙන්නත් අයින්නවා. අයියේ ගයිවා. එහෙනම් අපි වැඩ පටන් ගමුද? ඕනනම් සුබ ගමන් කියලා වැඩ පටන් ගමු එහෙනම් ඈ. කොහෙන්ද යන්නේ? අනේ පැලෑම. බෑ දැම්ම තෙමෙන්න බෑ ඔයි. දැම්ම තෙමෙන්න බෑ. අනේ අයිනින් යා. මේ ඉන්නේ අපේ පාර පෙන්නන එක්කිනා මේ ඉන්නේ යාළුවනේ. අපේ කොල්ලා එන කොල්ලා අපි පන්ති බුක් ඕන්න කැලෑවක ඕන තැනක යන්න දන්න කොල්ලෙක්. යයි මාව උන්දියන් නේ අල පාර අයිලන්නේ නෑ නමාරි පාර ගන්න යන් ඔයා පෙන්නන්න පාරේ ඉන්නේ. අපි ගන්නද hello යනවා අල්ලගනි අල්ල hello මේක දිගේ තමයි දැන් ඉතින් යන්න ඕනේ නේද? එයාලේ ළමයි යන්නේ hello ආකාශ නයි යනවා ටක් ගාලා ඉතින් දාලා. වීඩියෝ දාන්න අපි මැරෙනවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න YT කැප්ෂන් එක. හරි බා. අනිත්‍යදුවා විනන්නේ. යාවා සිත්තක් දිගට මේක දිගේ තමයි යන්න දෙන්නේ. කලුවරයි නේ බා. ඉතින් බම් වයිස් බෑ බං. යන් ඊ බය නෑ ආකාශ. ඔයා දන්නවනේ එල්ල කොල්ලෝ ටික. යා. දැන් අපි මේ කොහෙටද යන්න ඕනේ? කොහොමද යන්නේ මේක? ගල් වලින් පැන යන්නේ. පැත්ත අවුලක් නෙමෙයි හොල්මන්ගේ තියනවා කිව්වේ කොයි හරි දායක? ඈ? පල්ලෙන් තව ටිකක් දුරද? ඔය වැටෙන්න ගියා. ඒ දිගන්නා නේද? හරි අමාරු. ඔව්. අයින් යන් කුමයි. ආකාශ පාර ගන්නවනේ. ඔව්. ආකාශ මේකේ දුර්ලභ සත්තු නැද්ද? දුර්ලභ සත්තු නැන්නේ මෙහෙම මේකේ. ඌඩැල්ල ලං ඉන්නවා. හරි. ඌඩැල්ල ඉතින් කොහෙද ඉන්නවනේ බා. ඔයා පස්සට එලා අපි වීඩියෝ ගන්නද? ආකාශ මේ තු. පස්සෙන් එන්න. අනේ පායිනවා. පායි නිමිට මාරියා. දැන්ගියත් කියලා පේනවද අහකට හයියෙන් සද්දෙන් කතා කරන්න එනවා මයික් එහෙමනේ මාළු ඉන්නවා මාළු ඉන්නවා සුන්දර එකක් නේද? ආකාශ මේක සංචාරක වෙනවද? සංචාරක හෙටෙන්නේ නැහැ අතෙන් එනවා එනවා ආකාශ හොටලයක් තියෙන්නේ අද ඉතින් එයාගේ මෙයාගෙන් කාලේ යන්නේ අපි ආකාශයෙන් කාලේ යන්නේ channel එක සබ් කරන්න අමතක කරන්න බෑ මම කියලා මම කට රුන්නේ ආපු දෙන්න කියවනවා නේද මම ඒක හින්දා
මේක තමයි ගල අපි ඉන්න උඩ ගල. පේනවනේ බඩු පොට්ස් කියන හැමතැනම මේ අපි ආපු දුර ඉතල දුර පෙන්වන්න බෑ. ඌට අසුම් කරලා පෙන්න. පැහැදිලිත් එක කරා. වැඩක් නේ. ඌ අදාළම නේ මේ මෙතනින් යන්න ඕනේ කොහොම හරි. චම්බලන්ට. උරේ! යේ! අපි වැන්නා. යාළුවෝ ටික පයින්නවා. කැමරා මල්ලි පැන්නා. හරි දැන් කැමරාව ගන්න ඔයා. අනින් අල්ලලා. අපිට ආකාශ මේ බට කොහෙටද දාලා තින්නේ? කොයි ඩයිමර් දෙන එකක්ද? මුළු ගමටම අර යනවා අපිට තමයි එන්න බැරි. අතර ලොකු කපොල්ලක් තියෙනවා. තව ගොඩක් දුරද? ගොඩක් දුර ඉතින් යාලා ඉවර වෙනන් තියෙනවා. එක්ක එනවා කතා. මං අහපු දෙයට උත්තරයක් දෙන්න. මොකද්ද? හොල්මන් එන්න තව ටිකක්. බලන්න යාළුවනේ මේ හරිය හරි කළුවරයි. මේ හරිය පොඩ්ඩක් කළුවරයි. අර බලන්න ඉර. අර පල්ලෙන් බැල යන්නේ. අපි දාගමු අපි. හේරුතු. ආකාශ නම් යනවා. එයා ගමේනේ. එයා දන්නෝනේ. අපි දාගත්තා අපේ මාලිමාව දාගත්තා මාලිමාව. ඉතින් මාලිමාව. මාලිමාව ඉනවා යන්නේ. ඉතින් තමයි ඉතින් පරිසරයෙන් එන්න ඕනේ නැන්නොත් ඒ උතුර වෙන්නානේ වෙන කොහෙවත් අපි යන්නේ තව කොහෙද. අපි දාලා යන්න එපෝ. යකෝ. ඉඳපා. පාල් ගන්නෙත් නේද ආකාශ? නේද? මේවා හදන්න හුඟක් මහන්සි වෙලා තිනවා. මේකේ තව වතුර තියෙනවා. මේ බාන්නේ තව වතුර තියෙනවා මේක. ගුහාවක් නේද? පාණ්ඩ අපි යන්නේ වැරදි පැත්තට. මේට යන්න ඕනි. ගල උඩින් ගිහිල්ලා තමයි යන්නේ. බලන්න යාළුවනේ අතර තියෙන ගුහාව. අම්මා බලන්න. එතනින් යන්නේ කොහොමද අප්පා? එයා නම් දන්නවනේ ඉතින්. යන්න ඕන නෑ මෙතනින් බලන්න. හා? ඉස්සර කොහෙ වගේ තියෙන්නේ? ගමේ ගොඩේ හැදිච්ච එළ කොල්ලෙක් මේ ආකාශ කිය. එතනින් හරිය ගිහිල්ලා නෑ. නෑ අකෝ. ඒක කියන්නේ. කියන්නේ මං අදට අම්මා. පුතුන් තමයි ඉන්න පරිස්සමෙන්. අරේ කොල්ලවස්සා වින්ද බං ආවේ සමාවින්දේ අන්වනේ කැමරාව හතර අතේ කරගෙනවා ඔව් කරන්න දෙයක් නෑ බයින විදිහට ඒක අම්මා ඉරෙනවා යකෝ එතෙන්ට වැඩි කවුරු නාන්න දෙන්නේ නෑ නේද හා එතනින් ආරෙන්නේ නැද්ද අපිට අර වතුර කපොල්ල අස්සෙන්ද යන්න වෙන්නේ අතන ඒක අස්සෙන් තමයි යන්නේ මේ බලන්න යාළුවනේ ගුහාව මේ බලන්න අයියේ කතා කරනවා ඉතින් මේ අපි කියන්නේ ඇහෙන්නේ නැතුව ඇති ඇලේ ශබ්දෙට ඇහෙන්නේ නැහැ වෙන්න එපා අපි එල කොල්ලෝ යන්නේද බලන්න යාළුවනේ මේක අස්සෙන් තමයි අපිට යන්න තියෙන්නේ යන්න පුළුවන්ද කියලා තමයි බලනවා ආකාශ ඉතින් යන්න පුළුවන්ද කියලා ආකාශ මුලින් බලනවා අපි මේ ඉතින් එල කොල්ලෝ අපි අපේ අනිත් එක ආවේ නෑ ඌ ගිහලා අනිත් ආවේ ආකාශ කොහොමද තත්ත්වේ අවුලක් නැද්ද
ඈ වැඩිද වතුර? කොහොමද? අම්ල කමක් නෑ මේ. කොහෙද? හරි. යම් බලන්න. දේ. හරි අපි කැමරාමන් විස්තර කරගෙන යත්තා ඌ බය දුන්නා. මම නම් බය නැහැ කිව්වට මම මේවත් රින්ගලවත් නෑ. පළවෙනි වතාවට තමයි ඔයාලට වීඩියෝ එක දාන්න මොක්කු ඉන්නවත් දන්නෙත් නෑ වීඩියෝ එක යනවා. යමු. කොහොමද දාපහල ෆ්ලෑෂ් එක දාන්න. ඈ? බෑටරි දාන්න බෑ. කැමරාව ගන්න. හලෝ මේක දිගේ තමයි ඉන්නවා යන්න ඕනේ. මේ මෙයාලේ තමයි යන්නේ. හෝ හලෝ දැන් යන්න කොහොම හරි වහින්න තමයි අමාරු. තියෙනවනේ අපි ඉඳින දුක. ඔයාලට වීඩියෝ දාන්න අපි මැරෙනවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගන්න YTD කැප්ෂන් එක. යන්දුතියක් අපේ පාර ඉවස් ගන්න වෙනවා. පරිස්සමෙන් යන්න ඕනේ. ෆෝන් එක ගන්නොත් අපිට ආ වීඩියෝ කරන්නත් නෑ එකකින්. අපි අනිත් යාළුවා ආවේ නන්නේ. ගිහිල්ලා කොයිද? ඌ වැඩක් නෑ අපිට ඌ ඕනේ. අපි වීඩියෝ කරගෙන යන්නේ. හොඳේ. පියාවා චුට්ටක් දුරට මේක දිගේ තමයි යන්න තියෙන්නේ. ඉතින් හොඳට ඇල් කරලා. පළුවරයි නේ බා. පුදී බම් බයිත් බෑ බම්. කොලේ වෙන්න බෑ යාළුවනේ. යන්න. ඊ බය නෑ ආකාශ්. ඔයා දන්නවනේ. ඉල්ල කොල්ල ටික අපි යාකිට හාගන්න. දැන් අපි කොහෙද යන්නේ ඕනේ? කොහමද යන්නේ? මේක. ගල් වලින් පැනගෙන යන්නේ. තත්වුලක් නෙමෙයි හොල්මන්ගේ තියනවා කිව්වේ කොහේ හරි දාක? ඈ? නෑල්ලෝ. ඈ? පල්ලියගෙන් තව ටිකක් දුරද? ඔව් වැටෙන්න ගියා. ඉන්නවනේ. හරි අමාරු. ඔව්. යන් කොහමද? ආකාශ පාර දන්නවනේ. ඔව්. අම්මෝ. හරි. මාරු. යාවා. අම්මෝ. අර යන ගිහිල්ලත් ඉන්න. ගිහිල්ලා වාලයක් විතර ඉස්සරහට ඉන්නවා. අර මොකක්ද අර? ඒක තමයි හොයාගන්නේ. අර මොකක්ද? ගියක් බලන්න යන්නේ පඩි විඩයක් තියෙනවා. පඩි පෙළ. කරගෙන යන්නේ. ගයක් තියෙනවා. පාකිස්තාන. මට බලන්න ලොකු ගල් ගුවා. අම්මා. ඉනුස. මේක වැස්ස කාලේ මෙතන වතුර ගොංගක් තියෙනවා ඇති නේද? ඔව් මේවා උඩින් යන්නේ. මේ ගල් උඩින් යන්නේ. දැන් නම් ගේ අවුව හන්දා නෑ. යන්නේ. යසිරෝ. අපි අර පඩි පිළේ පොඩ්ඩක් ගිහින් බලමුද? අනේ යංකෝ. ඉතින් කමන්නේ කොහොම හරි යන්. මේ ගල් කුවර තියෙනවා. මේ අපේ යාළුවෙක් අහන අර පඩි පෙළ තියෙන අතර පේන පඩි පෙළ දිගේ යන්න කියලා. මන්නම් බෑ කියලා තමයි කියන්නේ. ඒක මේ නිකන් කැඩිලා වගේ තියෙන්නේ. තන මේ කැමරා මල්ලි යනවා සට සටක. මේ කාගේ රෙද්දවලද දන්නේ නැහැ බං. පිංගල මොනා කරන්නද? මේ පඩි පෙළ පේන්නේ නැද්ද උඹට කැඩිලා වගේ මේ අර බහන්. නෑ නෑ ඔක යන්න පුළුවන් යංකෝ. ඔයා වීඩියෝ එකක් දාගෙන උට යන්න ඕනේ නා. ඔයාගේ යන්න හොඳ නැති නම් මෙතන කියලා කිලෝ ගන්න එපා. හොඳ කට පියාගෙන ඉන්න මේ අක්ක. ඔව් රෙද්ද. ඊළඟ වීඩියෝ එක අනිවාර්යෙන් මම කියනවා අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එක මේකේ අපි යනවා. මේක උඩ යන්නේ? ඊළඟ වීඩියෝ එක අපි යනවා. ඊළඟ වීඩියෝ අනිවාර්යෙන් යනවා. අදට ඇලදිගේ යන්න. අපේ අර අවිශ්වාසය ගිය පොරත් අපේ මාතෘකාවක් තියෙන ඇලදිගේ කියලා. ඔව්. අර බලන්න අර කොපි එක. අර කොපි එක ගන්න. ඈ මේ ඒක තමයි මේකක් තියෙනවා ඉතින්ට යන්න තිබිලා තියෙනවනේ. ඈ ආකාශ් මේ අපේ අර මෝඩ හිම්සරේ ආපුවාම අපි යන් ඒක දිගේ ඔක හරි බිල්ල දෙන්න බැරි අය මොකක් හරි හිටියෝ යේ ඔන්න යේ තැනක් තියෙන්නේ නාන්න. නාන්න කියාපු ටොයියා පොට් එක මේ ආකාශي කඩේ තියෙනවා. එයා ගාවෙන් ඇවිල්ලා බලන්න. දැන් ඔව් අම්මෝ ඒ අණ්ඩ ගියාම තමයි යාළුවනේ පාවෙන්නේ. මේ උල්පත් චුට්ටක් තියෙන මේ උල්පත
මේකට යන්න විදියක් නෑ අපේ ඇඳුම් මේ බාගෙට දෙමින්න යන්න. නැද්ද? මෙතන නානවද මොකද කරන්නේ? නාන්න බෑ මෙතන. තා චුට්ටක් දුරට යන්. හා උඩහ නාමු. අපි යන්. ආකාශ මේ පැත්තේ මැනික් එහෙම නැද්ද? මේක ඒ කාලේ ඉඳන් තිබ්බලද්ද? අම්බා අවුරුදු කීයක් විතර බලන්න. 1900 බර ගණන් වල. කැමරා මල්ලි එහෙනම් කැමරාව ගන්න දැන් මට හරි මහන්සි. අපි ටක් ගාලා යන්න. ඔප්පෝ. අපි නම් කට්ටියත් එක්ක සෙල්ෆියක් ගහන්නයි හදන්නේ. අපි කැමරා පොඩ්ඩක් ස්ටොප් කරනවා මදකට නවත්තනවා ඇල්ලට අල්ලලම නවත්තනවා දෙක යා දෙන්නදි සීන් එකක් තියෙනවා ඔයි ඒ මගේ අඟ කනවා බා. අඟ කනවා. මොනවා වගේ අඟක් දන්නේ? ආකාශ් පොඩි ප්‍රශ්නයක් අහන්නද? මේ ඇලේ වතුර බොන්න පුළුවන්ද? දැරණීකල ප්‍රදේශයට ගන්නව නේද මේ වතුර? බන්ට් එකක් තියනව නේද? අර වාස්සේ කවුරු හරි ඉඳලා තියනව නේද? ඔව් බොන කට්ටිය. මොනවද මේ දාලා තියෙන්නේ? අර කොණි අම්මේ යන් යාළුවනේ යන් බලන්න යාළුවනේ කොහොමද අපි ඇල කියලා. යම්මේ බලන්න. ඔයාලා මාව සබ් කරන්නේ මාව කියන්නේ අපි සෙට් එකම සබ් කරන්න. අතල කලලා විතරක් කියන්නේ. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අල විතර ගිහිල්ලා වීඩියෝ එක අපි එවුවනේ. ඇසිඩු අපේ වයිසි කැප්ටන් එකේ කොල්ලෝ ටික රුවක් කියන්නේ. ඇයි අතට කට සද්ද දැන් කියන්න අපේ මන්නම් මර උගියෙන්නේ නැහැ උස් යන්න බස්සලා. මේ අය දෙක පිටත් එක බැරි. ඒක ගලවලා යන්න කියන්නේ. බෑ. ඒක පොනේ කටුවෙන්න තියෙනවා. අපි පටන් ගත්තේ කඩේ ගාවින් ඉඳන් ආකාශයේ. ඒක කඩයක් කෑ බං හෝටලේ යන්නේ. පට්ට රස කෑම තියෙන්නේ ඔකට ඇවිල්ලා බලන්න. නාලා කාලා බීලා ආතල් එකේ චූන් එකේ ඉඳලා ආකාශි කඩෙන් කාලත් යන්නේ. ඔව් ආකාශ මේ ගමනේ නම කියන්නේ? හෝටලේ නම කියන්නේ ඈ මොකක්දනේ ඇහෙන්න කියනවාකෝ ඈ උරුවදුල හොටෙල් එක නෑ ආකාශ පාරක් තියලාගේ මේ යාළුවනේ එතනින් එහාට මට පේන විදිහට පාරක් තියෙනවා අර යාළුවනේ පාරක් තියෙනවා අපි යනවා අපි යන්නේ ඒක ටික ඈ ආකාශ මේ නිදන් හාරලාද මේ නෑ බං ඔව් වයිටි කැප්ටන් අපි යන්නේ තාක්කුවට දාගෙන ඉන්නේ අපි ඇත්තටම ගියොත් අපි හොල්මන්ගයක් හොයාගෙන තමයි මේ වෙලෙන් ආවේ හොල්මන්ගේ හොයාගන්න නෑ එලත් යාළුවා. එකම ආතල් එකක් නේද බා ඕ මේක හැබැයි මේකේ දුර්ලභ ඖෂධ ඊට මේ කැලෑවේ කියලා විශ්වාස කරනවා අපේ යාළුවා. ඒකට අල්ලන්න අපි යනවා එන බල්ලට. ඒ
අපි උතුම් මල්ලියේ කැමරාවල් අතර ඉදනවා කිව්වා. යන් අපි යන්. එතනින් එහාට නෑ අනේක හරියන්නේ නැහැ කියලා මට හිතෙනවා. මෙතන කවුරු හරි නානවා කොහේ බං? මාළු අල්ලන පොට් එකද? දන්නේ අපිට මොන රෙද්දක් ඉද්දන්නේ අපි ඇත්තටම ජීවිතේ පරදුවට දීලා තමයි මෙතෙන්ට ආවේ අපි තුන් දෙනා. ඔව්. ඇත්තටම කියන්නේ යාළුවා අර අතන මොකක් කරේ? අනේ මේ මාළු වල්ලන එකත් මාළු අල්ලන එකක් කියලා තමයි මටත් හිතෙන්නේ. හරි මිනිස්සු මෙතන මේක පරිසරය ඇතිය නම් මුතුන් මිත්තෝ විදියක් දන්නේ නැහැ නේ අපේ ඈ. අම්මා වට බඳුර මේ තව ටික දුරක් විතර ගිහිල්ලා වීඩියෝ එක ස්ටොප් කරමුද අපි ආකාශ? තව ටික දුර යා. එනා YT caption යාළුවනේ අපේ මේ බොණ්ඩ වෙන්නේ නැහැ කිව්වත් බොණ්ඩ වෙනවා. ඔව් මේකේ නම් මේ මං ආයෙසරයක් කියන ඈ ඕනේ අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරන්න ඈ. මම ආයෙ කියනවා මම නැවතත් කියනවා. ඔව් යන් හරියට මං අල්ල. මෙතන නානවද කොහේ මේ ආකාශ. මේරිගේ නම් මිනිස්සු ජීවත් වෙනා වගේ පාරක් තියෙනවා මට පේනවා. යාළුවනේ. අපිට මොකෝ අනේ කාගේ වුණා. අපි ආයේ වීඩියෝ කරලා අපි යනවා ගෙදර. මේ බලන්න ෆොටෝ එකක් ගහමුද? යේ සෙල්ෆි එකක් ගහමුද? ගහමු. සෙල්ෆි එකක් ගහමු. සෙල්ෆි එකක් ගහමුනේ. මේ එන යාළුවෝ මේ අපි අදට සනු ගන්නවා. අපිව හත් කරලා තියාගන්න ඈ. අදට සමු ගන්නවා? ඔව් අද නම් ගන්නෑ කොහොමද? ඕ එහාට යන්න. අදින් වීඩියෝ එක අවසන්. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු අපි අර මොඩි දුන්තරත් එක්ක හම්බෙමු. හරි? එනවා බයි. පොඩි ඉන්සරත් එක ඊළඟ බයි. සබ් කරන්න නම් දෙක කරන්න ඉතින්.